කතාපුත YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයාලා වෙනුවෙන් මම අලුත් කතාවක් අරගෙන ආවා. සේරටම කලින් මගේ channel එක subscribe කරන්න කියලා යාළුවෝ හැමෝටම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම bell icon එක click කරලා notification all දාගන්න. එතකොට මම අලුතෙන් කතාවක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් කතාව කියවලා like කරන්නයි, comment කරන්නයි අමතක කරන්න එපා. දැන් එහෙනම් අපි කතාව කියවමුද? සඳුනි වැඩ කරේ ටවුන් එකේ කමියුනිකේෂන් එකක. ඒ කමියුනිකේෂන් එක අයිති වෙලා තිබුණේ ඒ පළාතේ දක්ෂ පරිගණක ගුරුවරයෙකුට. රාජ්‍ය නවන සංවිධානයකින් ලැබුණ ශිෂ්‍යත්වයක් නිසා කම්පියුටර් ඉගෙන ගන්න තමයි සඳුනි කමියුනිකේෂන් එකට ගියේ. ප්‍රශ්න පත්‍ර, ලිපි ලේඛන කටයුතු, ග්‍රැෆික් ඩිසයිනින් වගේ ගොඩාක් දේවල් කරගන්න එක එක තරාතිරමේ අය ඒ කමියුනිකේෂන් එකට ආවා. සාමාන්‍යයෙන් කස්ටමර් කෙනෙක් වැඩක් කරගන්න ආවම කම්පියුටර් ඔපරේටර් ළඟ වාඩි වෙලා එයාගේ ඩොකියුමන්ට් එක හදා ගන්න ඕන විදිය කියනවා. සමහර අය ඩොකියුමන්ට් එක හදන්න දීලා පස්සේ ඇවිත් අරන් යනවා. ඉතින් කාලයක් වැඩ කරගෙන යද්දි පුහුණු මට්ටමේ හිටපු සඳුනි පරිගණක වැඩ කටයුතු වල ටිකක් පරිණත වුණා. ඒ නිසා ආයතනයේ කවුරුත් නැති වුණත් එයාට තනියම වැඩ කරගන්න පුළුවන් මට්ටමක් තිබුණා. කමියුනිකේෂන් එකේ කවුරුත්ම හිටියේ නැති එක දවසක සඳුනි හොඳටම බිසි වුණා. එදා උදේ ඉඳලම කිසිම විවේකයක් තිබුණේ නැහැ. එක එක නම් ටයිප් කරලා සහතික ගොඩාක් print කරන අතරේ යන්නේන කස්ටමර්ස්ලාගේ වැඩ කරා. එතෙන්ට එන කස්ටමර්ස්ලා ගොඩාක් අය නිතර යන්නේන නිසා වැඩ වැඩි වුණත් ඒ අයව හරවලා යවන්න බෑ. එයාලගේ වැඩ කරලා දෙන්නම වෙනවා. මොකද වැඩ වැඩි කිව්වට එයාලා යන්නේ නැහැ. ඉතින් ඒ වගේ වැඩ වැඩි දවසට හරවලා යවන්න ලේසි අඳුරන්නේ නැති අලුත් කස්ටමර්ස්ලව තමයි. ඉතින් එදා සඳුනි අඳුරන්නේ නැති කස්ටමර්ස්ලා කීප දෙනෙක්ම හරවලා යවුවේ එයාලගේ වැඩ කරලා දෙන්න වෙලාවක් නැති නිසා. ඇත්තටම එදා ලන්ච් එකවත් ගන්න සඳුනිට වෙලාවක් තිබුණේ නැහැ. කොච්චර ලොකු වැඩක හිටියත් කස්ටමර් කෙනෙක් ආවහම නැගිටලා ගිහින් එයාගේ වැඩේ මොකක්ද කියලා අහන්න එපේ. සමහර අය ෆෝන් කාඩ් අරගන්න, රීලෝඩ් දාගන්න එහෙම එන නිසා ඒ අතර ඒවත් කරන්න ඕනිනේ. එදා හවස 2ට විතර එක අංකල් කෙනෙක් ආවා. සඳුනි නැගිටලා ගිහින් ඒ අංකල්ට කතා කරා. ලියුමක් ටයිප් කරගන්න තියනවා කියලා තමයි ඒ අංකල් සඳුනිට කිව්වේ. සාමාන්‍යයෙන් අවුරුදු 55ක විතර පෙනුම තියෙන ඒ අංකල් සරමුකුයි කමිසකුයි ඇඳලා හිටියේ. පැත්තට කොණ්ඩේ පීරලා පිළිවෙලකට හිටියත් පොඩ්ඩක් විතර ඒ ඇඳුම් වල කිල්ටි ගතියක් පෙනුණා. බොහෝම හිමීට කතා කරපු ඒ මිනිහයාට තිබුණේ අහිංසක ගැමි පෙනුමක්. සඳුනිට ඒ මිනිහයා ගැන පව් කියලා හිතුණා. ඒ වෙනකොට හොඳ ටයිපින් ස්පීඩ් එකක් තිබුණ නිසා සහතික print කරන එක ටිකකට නවත්තලා විනාඩියට ඒ ලියුම ටයිප් කරලා දෙනවා කියලා සඳුනි හිතුවා. සඳුනි ඒ අංකල්ගෙන් ලියුම ඉල්ලුවා. ටියුලිප් බෑග් එකක දාගෙන හිටපු ෆයිල් කවරයක් එළියට අරන් A4 sheet 5ක විතර ලියපු ලියුමක් ඒ අංකල් සඳුනිට දුන්නා. ලස්සන අත්තකුරෙන් ලියලා තිබුණ ඒ ලියුම ඒ වෙලාවේ සඳුනි බලන්නේ නැතුවම ආපහු ඒ අංකල්ට දුන්නා. අංකල් මේක ගොඩක් දිග ලියුමක් නේ. මම හිතුවේ සාමාන්‍ය පොඩි ලියුමක් කියලා. මේ වෙලාවේ නම් මේක ටයිප් කරන්න වෙලාවක් නෑ. අනේ සෝරි අංකල්. අනේ දුවේ මේක ගොඩාක් හදිස්සි. මට මේක අදම ඕනි. තව කල් අරින්න බෑ. ඒ අංකල් එහෙම කිව්වෙත් හරිම බය අඩු විදිහට. මේකයි අංකල්. අර තියෙන සහතික මිටියම මම පහට කලින් print කරන්න ඕනි. ඒක අනිවාර්යෙන් අදම දෙන්න ඕනි. අද මම විතරයි ඉන්නේ. ඒ නිසා මේක ටයිප් කරන්න මේ වෙලාවේ බෑ. අංකල් වෙන තැනකට ගිහින් බලන්නකෝ. එහෙම වුණොත් අදම ටයිප් කරගන්න පුළුවන් වෙයි. මම හැම තැනකටම ගියා. ඒ හැම තැනකින්ම බෑ කිව්වා. අන්තිමේදී මෙතනට ආවේ. මම මේ තැන ගැන දැනගෙන හිටියේ නෑ. අර ළමයෙක් තමයි පෙන්නුවේ. මම 5 වෙනකම් මෙහෙන් වාඩි වෙලා ඉන්නම්. 5 වෙන්න තව පේ ගානක් තියෙනවනේ අංකල්. අංකල්ට මෙතන නිකන් රස්තියාද වෙන්නේ. අනික 5ට කිව්වට මේ ටික print කරලා ඉවරනකොට 6 වෙන්නත් පුළුවන්. මම රෑ වෙන්න කලින් ගෙදර යන්නත් ඕනිනේ අංකල්. ඒ නිසා අංකල් මෙතන ඉන්න එක තේරුමක් නෑ. කමක් නෑ දුව. කෝකටත් මම ඉන්නම්. සඳුනි කියපු කිසි දෙයක් ගැන ගානකට ගන්න නැතිව ඒ අංකල් එතන පුටුවක වාඩි වුණා. කියන දේ තේරෙන්නේ නැත්නම් ඉතින් ඔහෙ හිටපු දෙයක්. සඳුනි එහෙම ඉතලා ආපහු සහතික ටික print කරන්න පටන් ගත්තා. කලින් print කරලා තියෙන සහතික වලට නම, රෑන්ක් එක, දිනය ටයිප් කරලා
ඒ සහතිකවල හිස්තැන් තියලා තියෙන තැන්වලට හරියටම සෙට් කරලා print එක ගන්න ඕනි. ඒක එහෙන ගේම් එකක්. ඉතින් සඳුනි ඒ වැඩේට හිත යොමු කරලා තිබුණ නිසා එයාට අර අංකල් ඉන්නවා කියන එකත් අමතක වුණා. සහතික ගෙනියන අය ආපු වෙලාවෙ තමයි සඳුනිට අංකල් ඉන්නවා කියලා මතක් වුණේ. සඳුනි වෙලාව බැලුවා. 5:10යි. ඒ වෙද්දිත් තව සහතික 50ක් විතර print කරන්න තිබුණා. සඳුනි අංකල්ට කතා කරා. අංකල් දැන් වෙලාව 5:10යි. තව සහතික 50ක් විතර මෙතන print කරන්න තියෙනවා. ඉතින් තව වෙලා යනවා. අංකල් තවත් මෙතන ඉඳලා අංකල්ට ගෙදර යන බස් එකක් තියෙනවද? සඳුනි එහෙම අහපුවාම ඒ මිනිහා සඳුනි දිහා බලලා hina වෙලා එතනින් නැගිට්ටා. එහෙනම් මම හෙට උදේ මෙන්නම් දුවේ. අනේ මගේ ලියුම ටයිප් කරලා දෙන්න. හරි අංකල් ෂුවර් හෙට අනිවාර්යෙන්ම ටයිප් කරලා දෙන්නම්. ඒ අංකල් යන දිහා සඳුනි බලාගෙන හිටියේ හරිම අනුකම්පාවෙන්. පව් සඳුනි Tamanටම කියාගත්තා. ඊළඟ දවසේ සඳුනි උදෙන්ම වැඩට යන පිටත් වුණා. එදා දවසත් සඳුනිට වැඩ කරන්න තිබුණේ තනියම. කම්පියුටර් ඉන්ස්ටිටියුට් එකෙන් යතුරු අරගෙන එයා කොමියුනිකේෂන් එක පැත්තට ආවා. ඊයේ පැය ගාණක් වාඩි වෙලා හිටපු අංකල් උදෙන්ම ඇවිත් කොමියුනිකේෂන් එකේ දොර ළඟට වෙලා ඉන්නවා සඳුනි දැක්කා. good morning අංකල්. good morning දුව. මම අද කලින්ම ආවා. මම අතුගාල පහන තියෙනකන් චුට්ටක් ඉන්න අංකල්. හා අංකල් ඔළුව වන්නලා කිව්වා. වැඩ ඉවර කළා සඳුනි අංකල්ට කතා කරා. එන්න අංකල් කෝයි ලියුම දෙන්නකෝ. මම ඇවිත් ලියුම කියවන්නද දුව? හා එන්න. සඳුනි කතා කරාම සඳුනිගේ ළඟ පුටුවෙන් ඒ අංකල් ඇවිත් වාඩි වුණා. ඊට පස්සේ ලියුම කියවන්න ගත්තා. සඳුනි ටයිප් කරා. ලියුම ඇඩ්‍රස් කරලා තිබුණේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමාට. ඒ දවස්වල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිතුමාගේ නම කියලා ඇඩ්‍රස් එක කිව්වා. ඒ ඇඩ්‍රස් එකට යටින් පිටපත් දාන්න කිව්වා. සඳුනි ඒ කියපු විදිහට ටයිප් කරා. අදාළ ආයතනයේ අදාළ තනතුරු දරන නිලධාරීන්ගේ නම් ඇඩ්‍රස් නිවැරදිව කිව්වා. මහා බැංකුවේ අධිපති, මුදල් ඇමති, මුදල් අමාත්‍යාංශයේ ගණක අධිකාරී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ, විගණන අධ්‍යක්ෂක යන නිලධාරීන් හැම කෙනෙකුගේම තනතුරයි ඇඩ්‍රස් එකයි කිව්වා. ඒ විදිහට පිටපත් පොලිමක්ම දැම්මා. ඊට පස්සේ ලියුමේ මාතෘකාව දැම්මා. මහජන සම්පත ලොතරැයි දිනුමැදීමෙන් වාසනාවට ලැබුණු කෝටි 12ක මුදල් ත්‍යාගය ලබා ගැනීම. එතනින් පස්සේ ලියුමේ අන්තර්ගතයේ කියවන්න පටන් ගත්තා. ඡේදයක් විදියට නැතිව අංක දාලා කරුණු වශයෙන් ලියන්න කිව්වා. සඳුනි අංකල් කියපු විදියට ටයිප් කරා. 1. ඉහත නම සඳහන් මා 1160 මහජන සම්පත ලොතරැයි දිනුම් වාරයේ කෝටි 12ක සුපිරි ත්‍යාගයේ ජයග්‍රාහී හිමිකරුවා වෙමි. 2. මාගේ එම මුදල් ලබා ගැනීම සඳහා මම මෙසේ ඔබතුමා වෙත ලියන්නෙමි. 3. මට අමතරව එම මුදල්වල අයිතිය පහත සඳහන් අයටද හිමිකමක් ඇත. ඒ කරුණ යටතේ ඒ අංකල්ගේ බිරිඳ සහ දරුවන් කියලා හිතන්න පුළුවන් නම් කිහිපයක්ම කිව්වා. ඒ නිකම් නෙවෙයි වාසගමයි ඇඩ්‍රස් එකයි වයසයි එක්ක. ඒ ටික කියනකොට නම් මේක නිකම් පිස්සුවක් වගේ කියලා සඳුනිට හිතුණා. ඒත් සඳුනි ඊළඟ කරුණට අංකේ දාලා රෙඩි වුණා. 4 වෙනි කරුණ නම් තනිකරම පිස්සුවක්. 4. ගරු සභාපතිතුමනි, මට හිමි කෝටි 12ක මුදල මා කියන ආකාරයට මට ගෙනත් දෙන්න කටයුතු කරන්න. රංජන් කඩෙන් කළු ඉටි කවර තොගයක් ගන්න. ඉන්පසු මහජන පීපල් බැංකුවෙන් සල්ලි ටික අරගෙන කළු ඉටි කවර වලට දැම්මා ශක්තිමත් පටි වලින් ගැට ගහන්න. ඉන්පසු ඒ සල්ලි පුරවපු ඉටි කවර තොගේ පිටිපස්සෙන් හොඳට ලොක් කරන්න පුළුවන් පොලිස් ජිප් එකකට පටවන්න. සල්ලි මල පුරවන්න ඒ වාහනේ මදි වෙයි. ඒ නිසා ඒ වගේම ආරක්ෂිත වාහන කීපයක්ම ගන්න. උපරිම පොලිස් ආරක්ෂාව ඇතිව ඒ සල්ලි පුරවපු කළු ඉටි කවර බෑග් ටික වාහනවලට පටවන්න. ඊට පස්සේ ඉහත සඳහන් කරලා තියෙන මගේ ගෙදර ලිපිනයට උපරිම ආරක්ෂාව ඇතිව ඒ සල්ලි ප්‍රවාහනය කරන්න වග බලා ගන්නා ලෙස මා ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 5. සල්ලි ප්‍රවාහනය කිරීමට කිලෝමීටර් 200ක පමණ දුරක් ගෙවාගෙන ඒමට සිදුවන නිසා ඒ ඊටාම අවදානම් ගමනක් වනු ඇත. කුමන හෝ ආකාරයකින් මංකොල්ලකරුවන්ට හසු වහොත් අසරණ මාගේ මුදල් ලබා ගැනීමට මට නොහැකි වනු ඇත.
එම නිසා STF නිලධාරීන් සහිත වාහන කීපයක්ම සල්ලි ප්‍රවාහනය කරන වාහනවල ආරක්ෂාවට එවන්න. මේ විශාල මුදලක් නිසා සල්ලි තියෙන වාහනවල සිටින පොලිස් නිලධාරීන් පමණක් ප්‍රමාණවත් නොවන බව කරුණාවෙන් සලකන්න. දැනටමත් මාහට මෙම සල්ලි ලබා ගැනීමට නොහැකි වන ලෙස සතුරු කරදර බොහෝමයක් ක්‍රියාත්මක වන නිසා ඉතාම රහසිගත ලෙස මාහට සල්ලි ලබා දීමට කටයුතු කරන ලෙස ඔබතුමාට දැනුම් දීමට කැමැත්තෙමි. ඉතින් ඔය විදියට ඒ අංකල් එයාගේ ලියුම කියවගෙන යද්දි ටයිප් කරන සඳුනිට තේරුණා ඒ අංකල්ගේ මෙන්ටල් අවුට් කියලා. සඳුනි ටයිප් කරන එක ටිකකට නවත්තලා ඒ අංකල් එක්ක ටිකක් කතා කරන්න හිතුවා. අංකල් මේ ලියුම අංකල්ගෙමද? ඔව් මේ මගේ ලියුම. අනේ දුවේ ඔයා මේ ලියුම ටයිප් කරන එක නවත්තන්නද හදන්නේ? අනේ එහෙම කරන්න එපා. මට මේ ලියුම ඉවරනකම්ම ටයිප් කරලා දෙන්න. මීට කලින් ටයිප් කරන්න ගිය හැම තැනින්ම ලියුම මග නවත්තලා ටයිප් කරන්න බෑ කියලා මට යන්න කියනවා. අනේ දුවේ ඔයා නම් එහෙම කරන්න එපා. අංකල් එහෙම කිව්වාම සඳුනිට දුක හිතුණා. නෑ අංකල් මං ලියුම ඉවරනකම්ම ටයිප් කරලා දෙන්නම්. කවුද අංකල් ඔය ලියුම ලිව්වේ? මම තමයි දූ මේ ලියුම ලිව්වේ. සඳුනි උමනාවෙන් ඒ ලියලා තිබුණු ලියුම දිහා බැලුවා. ඇත්තට මේ අත්තකුරු හරිම ලස්සනයි. පිටපත් වලට දාපු සමහර ඇඩ්‍රස් ඉංග්‍රීසියෙන් ලියලා තිබුණේ. කියවද්දී එයා ඒවා සිංහලෙන් කියලා. ඒ ඉංග්‍රීසිත් නිවැරදිව පැහැදිලිව ලස්සනට ලියලා තිබුණා. මේ අංකල්ගේ අත්තකුරුද? සඳුනි ඇහුවේ මොනා වුණත් මේ මිනිසයා දැනුම් තේරුම් ඇති මිනිසෙක් කියලා හිතන ගමන්. ඔව් මේ මගේ අකුරු. මේ ලියුම ලිව්වේ මම. මට සල්ලි ගොඩාක් හම්බෙන්න තියෙනවා. ඒ ටික ගෙන්න ගන්න ඕනි. ඔය දරුවා මේ ගැන කාටවත් කියන්න එපා. හැම තැනම තරහකාරයෝ. මට ටිකට් එක දුන්නට ඉරිසියයි. ලොතරැයි මණ්ඩලයටම ගිහිල්ලා කියලන් කියලා. බලන්නකෝ ඉතින් සල්ලි ගන්න පරක්කුනේ ඒකයි. මම මෙහෙන් යනකොටම උන් දැනගන්නවා. ඒ නිසා මේ ලියුම දාලා සල්ලි ටික ගෙන්න ගන්නවා. අනේ ওই දරුවා කාටවත් කියන්න එපා. අංකල් බය වෙන්න එපා. මං කාටවත් කියන්නේ නැහැ. සඳුනි ආපහු ලියුම ටයිප් කරන්න පටන් ගත්තා. ඊළඟට කියෙව්වෙත් තවත් පිස්සු විකාර ගොඩක්. ඒ ලැබෙන කෝටි 12න් කරන්න ප්ලෑන් කරන්න ඉන්න වැඩ හැම එකක්ම විස්තර කරලා තිබුණා. ඒ සල්ලි කිසිම විදියකින් නැති නාස්ති නොවන බවත් අනාගතයේ විශාල ආයෝජන කිහිපයකටම යොදවන බවත් කියලා තිබුණා. කොහොම වුණත් ඒ හැම තැනකදීම කළු කවරවලට සල්ලි දාලා කට බැඳලා පොලිස් ආරක්ෂාව ඇතිව එවන්න කියන ඡේදය ඇතුළත් කරලා තිබුණා. ඒ නිසාම තමයි ඒ ලියුම කොළ 5කට විතර ඇවිල්ලා තිබුණේ. ඉතින් එදා සඳුනි ඒ අංකල්ට ලියුම සම්පූර්ණයෙන්ම ටයිප් කරලා දුන්නා. මානසික ලෙඩක් තිබුණට නිකම්ම ලියුම ගත්තේ නෑ. හරි වැරදි බලලා තමයි ගත්තේ. ඒ විතරක් නෙවෙයි යවන්න ඕනි හැම ඇඩ්‍රස් එකක්ම දිග ලියුම් කාර්වල print කරලා ඉල්ලුවා. සඳුනි බෑ කියන්නේ නැතිව ඒ වැඩිත් කරන්න පටන් ගත්තා. ඒ අතරේ සඳුනි කල්පනා කරේ මේ කරන වැඩවලට මේ මිනිස්සයා සල්ලි ගෙවයිද කියලා. ඒ මිනිස්සයා දිහා බැලුමට මෙන්ටල් අවුට් කියලා කාටවත් හිතෙන්නෙත් නෑ. ලියුම් කවර වලට ඇඩ්‍රස් ටයිප් කරේ ඉංග්‍රීසියෙන්. සඳුනි හිතලම එක ඇඩ්‍රස් එකක වචන දෙකක් තුනක් වැරද්දුවා. print එක ගන්න කලින් අංකල්ට ටයිප් කරපු එක පෙන්නුවා. එයා ඕකේ කරාම තමයි print එක ගන්නෙ. ඒ වෙලාවේ ඇස් පුංචි කරලා කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක දිහා බලලා වැරදි තිබුණු තැන් ටික එයා හරියටම පෙන්නුවා. මොකක් හරි තදට මනසට වැදිලා ට්‍රැක් පැනලා තියෙන්නේ. නැත්තම් මේ මිනිස්සයා සම්පූර්ණයෙන්ම මානසික ලෙඩෙක් නෙවෙයි කියලා ඒ වෙලාවේ සඳුනිට හිතුණා. මේ වගේ මිනිස්සෙක් ගාව මේවට ගෙවන්න සල්ලි තියේවිද? අනේ මන්දා. එහෙම වුණොත් මම අතින් දානවා. වෙන මොනා කරන්නද? සඳුනි හිතුවා. සඳුනිට ඒ මිනිස්සයා ගැන තිබුණ ලොකු අනුකම්පාවක්. ඔක්කොම print කරලා සඳුනි ඒ අංකල්ට දුන්නා. ගාන කීයද දුව? කිසිම ගානකට නැතිව ඒ අංකල් ඇහුවා. 330යි අංකල්. එහෙම කිව්වහම ඒ අංකල් රුපියල් 500ක් සඳුනි අතට දුන්නා. සඳුනිට ඒ වෙලාවෙත් ගොඩාක් දුක හිතුණා. මේ මිනිස්යාගෙන් කොහොමද මේ සල්ලි ගන්නෙ? ඒත් ඉතින් සල්ලි නොගෙන ඉන්න සඳුනිට බෑනේ. ඒ නිසා එයා සල්ලි අරන් අංකල්ට ඉතිරි සල්ලි දුන්නා. සඳුනිට ස්තුති කරලා අංකල් ගියා. ඊට දවස් දෙකකට පස්සේ ඒ අංකල් ආපහු ආවා. එදා නම් ලොක්කු සර්, පොඩි සර් වගේම සඳුනි එක්ක වැඩ කරන එයාගේ යාළුවා දේවින්දිත් හිටියා. සඳුනි දේවින්දි ලොක්කු වැඩක හිටියේ. ඉතින් පොඩි සර් ගිහින් අංකල්ගේ වැඩේ බාරගත්තා. එදා අංකල් ඇවිත් හිටියේ
ළඟදිම ගන්න ඉන්න බස් දෙකකට ටිකට් පොත් හදාන්න ප්‍රින්ටර් එකට දෙන්න ඕන ඩොකියුමන්ට් එක ඩිසයින් කරගන්න. පොඩි සර් ඉතින් අංකල් ගැන දන්නේ නැති නිසා කොරල් ඩ්‍රෝ එකේ බස් ටිකට් එක ඩිසයින් කරලා දුන්නා. ඒකත් අංකල්ගේ පිස්සුවේ කොටසක් බව සඳුනිට තේරුණත් ඒ වෙලාවේ අංකල් ඉස්සරහා අංකල්ගේ මානසික ආබාධය ගැන සර් එක කියන්න බෑනේ. ඒ නිසා සඳුනි නිහඬව හිටියා. එදත් ඒ අංකල් ඩිසයින් එකේ ගාන කිසිම අඩුවක් නැතිව ගෙවලා ගියා. අංකල් ගියාට පස්සේ සඳුනි අංකල් ගැන එතන හැමෝම එක්ක කිව්වා. එදා ටයිප් කරපු ලියුම සේව් කරලා තිබුණ එක ඕපන් කරලා එයාලට පෙන්නුවා. ඒක කියවනකොට ඇත්තටම hina යනවා. ඒ නිසා සර් එක වන් සයිඩ් පේපර් වලට ප්‍රින්ට් කරලා සර්ගේ යාළුවෝ එක්ක කියෙව්වා. කියවද්දි hina ගියාට හැමෝම ඒ අංකල් ගැන දුක් වුණා. ඒ වගේ මිනිස්සෙක්ගෙන් දැන වැඩ කරලා දීලා සල්ලි ගන්න එක හොඳ නැති නිසා ඊට පස්සේ ඒ අංකල් ආවොත් මොනා හරි කියලා හරවලා යවමු කියලා සර් කිව්වා. ආයි දවස් කීපයකට පස්සේ හැමෝම ඉන්න වෙලාවේ අංකල් ආවා. එදත් එයා අර වගේම පිස්සු ලියුමක් අරන් ඇවිල්ලා තිබුණේ. සර් ඒක අතට අරන් බැලුවා. මොකුත් වෙනසක් පෙන්වන්න නැතිව අද වැඩ ගොඩක් තියෙනවා අංකල් ඒ නිසා පස්සේ එන්න කියලා සර් අංකල්ට කිව්වා. ඒත් අංකල් ගියේම නැහැ. එදා වගේම වැඩ ඉවර වෙනකම් ඉන්නම් කියලා ඔහේ වාඩි වෙලා හිටියා. සඳුනිට දුක හිතුණා. සඳුනි සර්ට කතා කරා. සර් අර අංකල් යන්නේ නෑනේ. පව් සර්. මං ඒ අංකල්ගේ ලියුම ටයිප් කරලා දෙන්නද? අදට විතරක් හරි ටයිප් කරලා දෙන්නම් නේද සර්? හා එහෙනම් සඳුනි ටයිප් කරන්නකෝ. මම මේ එපා කිව්වේ ඒ වගේ මිනිස්සෙක්ගෙන් දැන සල්ලි ගන්න එක හොඳ නැති නිසා. නිකම් කරන්නත් බෑනේ සඳුනි. අපිටත් මේ හැම දෙයකටම වියදම් යනවනේ. කමක් නෑ එහෙනම් ටයිප් කරන්නකෝ. සඳුනි එදත් අංකල්ගේ පිස්සු ලියුම ටයිප් කරා. ඒ ලියුම් වල එකම දේ එක විදිහට ලියලා තිබුණේ. අංකල් ලොතරැයි මණ්ඩලයෙන් සල්ලි ඉල්ලන විදිය කියවලා හැමෝම hina වුණා. අංකල් ටයිප් සෙටින් වලට කිසිම අගහිඟ කමක් නැතිව සල්ලි ගෙව්වා. සර් අංකල්ගෙන් සල්ලි ගත්තේ ගොඩාක්ම අඩුවෙන්. ලියුමක් අරන් ආවම ඒක බාර ගන්න බෑ කිව්වම ඒ අංකල් අඬන්න හදනවා. පුදුම විදියට බැගෑපත් වෙනවා. ඒ නිසා මේ අංකල්ගේ ලියුම් ටයිප් කරලා දෙන්න සඳුනි සර්ගෙන් අවසර අරන් තිබුණේ. අංකල් කොයි වෙලේ ආවත් සඳුනි අංකල්ගේ පිස්සු ලියුම ටයිප් කරලා දුන්නා. ඒ නිසා සර්ලා යාළුවෝයි ඔක්කොම කිව්වේ ඒ පිස්සු අංකල්ට සඳුනිගේ අංකල් කියලා. ඒ විදියට සතියකට සැරයක්වත් අංකල් ඇවිත් මොකක් හරි පිස්සුවක් දීලා යනවා. දවසක් හැමෝම කමියුනිකේෂන් එකේ ඉන්න වෙලාවේ අංකල් ආවා. වෙනද වගේම ලියුමක් ටයිප් කරා සල්ලි ගෙවලා පුටුවක් උඩ තියලා තිබුණ එයාගේ ටියුලිප් බෑග් එකෙන් ෆයිල් කවරය අරන් ලියුම දාගත්තා. ඒ වෙලාවේ සල්ලිකාර පෙනුමක් තියෙන පිරිමි කෙනෙක් කමියුනිකේෂන් එකට ආවා. ඒ මනුස්සයා දකින්නකොටම සර් හොඳ හිනාවක් දාලා එයාව පිළිගත්තා. අප්පඩ සිරි නිහාල් අයියා දැක්කකල් කොහෙද දැන් ඉන්නේ? මං දැන් කුරුණෑගල ඉන්නේ මල්ලි. වයිෆ්ගේ මහගෙදරයි ඉඩමයි අපිට දුන්නනේ. එහෙම කියපු ඒ මිනිස්සයා නිකමට වගේ අර අංකල් දිහා බැලුවා. ආ සිරිපාල අංකල් මොකෝ මේ පැත්තේ? නිහාල් අයියා ඇහුවා. ආවා ඉතින්. මං එන්නම්කෝ මහත්තයෝ පරක් වුණා. එහෙම කියලා ඒ අංකල් එළියට බහලා යන්න ගියා. නිහාල් අයියා මිනිහව අඳුරනවද? සර් පුදුමෙන් වගේ ඇහුවා. "ඕ මල්ලි ඔය අපේ පහල්ලන්දේ බාප්පලාගේ වීමෝලේ වැඩ කරපු ලියන මහත්තයානේ. ඒ දවස්වල නීට් එකට වැඩ ටික කරගෙන හිටියා. ඒ වීමෝලේ වැඩ කරපු අපතේ සෙට් එක කරපු විහිළුවක් නිසා මිනිහට පිස්සු හැදුනා. දැන් හොඳ වෙලාද කොහෙද මං හිතන්නේ. ඔය ආවා ගියාට ඒ මනුස්සයාගේ පිස්සුව නම් තාම හොඳ නෑ නිහාල් අයියේ. මොන විදිහේ විහිළුවක් නිසාද ඔය මනුස්සයාට පිස්සු හැදලා තියෙන්නේ? ඔය මිනිහා වරද්දන්නේ නැතුව මහජන සම්පත ගන්නවලු. ටිකට් එක අතට ගන්න මේ පාරේ සුපිරිතෑග්ගයක් දෙන්නේ මට කියලාලු. ඉතින් හැමදාම එක දිනුමක්වත් නෑලු. ඒකට වීමෝලේ අය අනම්මනම් කියනවලු. ඒ වෙලාවට මිනිහා කියන්නේ බලපල්ලක මට අනිවාර්යයෙන්ම දවසක සුපිරිතෑග්ග ඇදෙනවමයි කියලාලු. ඉතින් ඕකට දවසක් මුගෙන් ආතල් එකක් ගන්න කියලා හිතාගෙන වීමෝලේ කොල්ලෝ මිනිහා ලාච්චුවේ දාලා තිබුණු මහජන සම්පතේ ඉංග්‍රීසි අකුරයි අංක ටිකයි ලියාගෙන ඊට පස්සේ ගිහින් ටිකට් විකුණන එකාගේ පොත අරගෙන ඒකේ ඌ ලියලා තියෙන කොලේ කඩලා මහජන සම්පතේ දිනුම් අංක වලට සිරිපාලගේ ටිකට් එකේ තිබුණ ඉංග්‍රීසි අකුරයි අංක ටිකයි ඒ විදියටම ලියලා. ඔය මිනිස්සයා වීමෝලේ නැවතිලානේ හිටියේ. ඉතින් ටීවී එකක් නෑනේ දිනුම් අංක බලන්න. ටිකට් විකුණන එකාගේ පොතෙන්නේ බලන්නේ. අප්පඩ සිරිති. ඉතින් සිරිපාල අංකල් දිනුම් අංක බලනකොට එයාගේ ටිකට් එකේ සේරම ටික තියෙන නිසා මිනිහා හිතුවේ මිනිහට සුපිරිතෑග්ග ඇදිලා කියලා.
ඒ වෙලාවට ඕන එකෙක් පිස්සු වැටෙනවනේ මල්ලි. කෝටි 12ක්නේ. මිනිහා කාටවත්ම කියන්නේ නැතුව ටිකට් එකක් තරම් හොරෙන්ම කොළඹ ගිහිල්ලා. ලොතරැයි මණ්ඩලයට ගියාට පස්සේ යාලා හරි අංක ටික කියලා ඒකේ දිනුමක් නැහැ කියලා. ඒක මිනිහාගේ ඔළුවට වැදුනා. එදා ඉඳලා පිස්සු. කොහොම කිව්වත් පිළිගන්නේ නැහැලු. කොච්චර හරි ලොතරැයි මණ්ඩලයට ගිහින් කෝටි 12 ඉල්ලනවලු. පස්සේ මිනිහාව මානසික රෝහලට දැම්මා. දැන් ආපහු ඇවිල්ලා. බලන්නකො ඉතින් මිනිස්සු දුර හිතන්නේ නැතුව කරන දේවල් නිසා වෙන වැඩ. ওই විදිහේ විහිළු නම් ඇත්තටම හොඳ නෑ නේද නිහාල් අයියේ. අපිට මොකුත් හිතාගන්න බැරිව හිටියේ මේ අංකල් ගැන. ලොතරැයි මණ්ඩලයෙන් සල්ලි ඉල්ලලා ලියුම් ගහන්න ඔය එන්නේ. එන්නකො පෙන්නන්න hina වෙලා පණ යනවා. සර් එහෙම කියලා නිහාල් අයියට අංකල්ගේ ලියුම් පෙන්නුවා. නොකර බැරි කමට අපි ටයිප් කරන්නේ නිහාල් අයියේ. බෑ කිව්වට යන්නේ නෑනේ. පැය ගණන් වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා මේ ළමයි පව් කියලා ටයිප් කරලා දෙනවා. ඇත්තට මේ මිනිස්සයා නිකරුණේ සල්ලි නාස්ති කරන්නේ. හැබැයි මිනිහා සල්ලිත් ගෙවනවා. එයාගේ පවුලේ අයව දන්නවනම් මේ ලියුම් පෙන්නලා පොඩ්ඩක් කියන්නකො නිහාල් අයියේ. හරි මල්ලි මං කියන්නම්. මං එයාගේ පුතාව දන්නවා. මිනිහා තමයි ඉතින් තාත්තට සල්ලි දෙන්නේ. පුතා මොකද කරන්නේ? පුතා MLT කෙනෙක්. මිනිහාගේ ළමයි හැමෝම හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවල් කරනවා. මම මේ ලියුම පෙන්නලා එයාගේ පුතාට කියන්නම්. එතකොට ඒකොල්ල මොකක් හරි කරයිනේ. එදා සර්ට හිතවත් නිහාල් අයියා ආව නිසා අංකල්ට පිස්සු හැදෙන හේතුව හැමෝටම දැනගන්න පුළුවන් වුණා. අංකල්ගේ ලියුම් බලලා hina වුණේ හැමෝම දුක් වුණා. එදා ඒ දේ විහිළුවට කරපු අය හිතින් අනේක වාරයක් පස්තැවෙනවා ඇති. ඒ අංකල්ට එහෙම වෙයි කියලා අයයි හිතුවේ නැතුව ඇති. ඒ නිසා මිනිසුන්ගේ හැඟීම් එක්ක විහිළු කරන එක කවදාවත් හොඳ දෙයක් නෙවෙයි. හැබැයි එදායින් පස්සේ ආයිම කවදාවත් ඒ අංකල් කොමියුනිකේෂන් එකට ආවේ නැහැ.